ලැබුවාව 20යි 26යි නවවසර ධනය සතුට සෞභාග්‍ය සාමය පිරි සුබම සුබ නවවසරක් වේවා කියලා මම ඔබට ප්‍රාර්ථනා කරනවා. මට ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් ඒ ප්‍රාර්ථනය පමණි. ජීවිතය යහපත් කර ගැනීම සම්පූර්ණයෙන් ඔබ සතු කාරණයක්. කියන තරම් මිනිසුන්ගේ ජීවිතය යහපත් කරගන්න පුළුවන්ද සහ අපි ජීවිතයේ යහපත පමණක් බලාපොරොත්තු වුණොත් අපිට ජීවිතයේ එන ප්‍රශ්න ගැටලු අභියෝග දුෂ්කරතාවලට අපිට මුහුණ දෙන්න කොයිතරම් අපහසු වෙයිද? මේ ජීවිතයේ ගැඹුර සොයා යන තවත් සරල කතාබහක් Deepness with Simple Talk. මම අජිත් දිසානායක. හරි, මම මේ කතාව මේ විදිහට පටන් ගන්නවා. මේ ලෝක ඉතිහාසයේ බිහි වුණ විශිෂ්ට රණශූරයෙක් මෙන්න මේ වගේ කතාවක් කියනවා. Don't pray for an easy life. Pray for the strength to endure a difficult one. මේ කතාව කියන්නේ මෑත ඉතිහාසයේ බිහි වූ රණශූරයෙක්, ඔහු නමින් බෲස් ලී. පහසු ජීවිතයක් සඳහා යාඥා නොකරන්න දුෂ්කර ජීවිතයක් විඳ දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා යාචනා කරන්න. ටිකක් වෙනස් කතාවක් තමයි මොහු කියන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා අපේ ජීවිතේ යහපත් වෙන්න ඕනි කියලා. අපි හැමෝම කැමති තමන්ගේ ජීවිතේ යහපත් වෙනවට, සුබදායි වෙනවට. විතරම අපි ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ ජීවිතේ යහපත් කර ගැනීම සඳහා පමණයි. අපි ජීවිතේ යහපත පමණක්ම බලාපොරොත්තු වෙනවා නම් ජීවිතේ එන ප්‍රශ්න, ගැටලු, අභියෝග සහ දුෂ්කරතාවලට අපිට මුහුණ දෙන්න පුළුවන් හැකියාව තියෙනවද? අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට මතක තියෙන මෑත ඉතිහාසය ගත්තොත් අපිට 2004 සුනාමි ව්‍යසනයක් ආවා. ඒකෙන් මිනිස්සු 35000කට ආසන්න ප්‍රමාණයකට ජීවිත අහිමි වුණා. මිනිස්සු හම්බ කරලා ගොඩනගාගත්ත දේවල්, දීපල, ගොඩනැගිලි සෑහෙන ප්‍රමාණයක් විනාශ වුණා. ඊට පස්සේ අපිට 2005 ඉඳලා 2009 වෙනකන් අපේ මේ රටේ යුද්ධයක් පැවතුණා. සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් ඒකෙන් මිය ගියා. අපි සෑහෙන්න මරණය පිළිබඳ සෑහෙන්න බියෙන් ජීවත් වුණේ. කොයි වෙලාවෙ බෝම්බයක් පුපුරයිද, කොයි වෙලාවෙ අපිට ජීවිතේ නැති වෙන්න වේද කියලා සෑහෙන්න මිනිස්සු බයෙන් ජීවත් වුණා. ඊට පස්සේ පාස්කු ප්‍රහාරයක් මේ රටේ ක්‍රියාත්මක වුණා. සෑහෙන්න මිනිසුන්ගේ ජීවිත ප්‍රමාණයක් ඒකින් අහිමි වුණා. මේ පහුගිය කාල සීමාව ගත්තොත් එහෙම කොරෝනා වසංගතයත් එක්ක සෑහෙන්න අභියෝග වලට මිනිසුන්ට මුහුණ දෙන්න සිදු වුණා. මිනිසුන්ගේ ජීවිත අහිමි වුණා. ආසන්නතම සිදුවීම ගත්තොත් එහෙම ගම් වතුර තර්ජනයක් අපිට ඇති වුණා. සෑහෙන මිනිස්සුන්ගේ දේපල විනාශ වුණා. මිනිස්සු මිය ගියා. මිනිස්සු එහෙම පිටින්ම ගෙවල් පිටින්ම එහෙම නාය ගිහලා මිනිස්සු යට වුණා. මිනිස්සුන්ට ඒ වගේ සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වගේම තමන්ගේ පෞද්ගලික මට්ටමින් ගත්තොත් එහෙම අපිට ලෙඩ රෝග හැදෙනවා. තමන්ගේ ළඟම ඉන්න අය මරණයටපත් වෙනවා. ඒ දේවල් දරාගන්නේ කොහොමද? ඇත්තටම අපි යහපත පමණක් අපි ජීවිතේ ප්‍රාර්ථනා කරොත් අපිට අන්න අර කියන අවස්ථාවන් වලදී, ඒ කියන්නේ ජීවිතේ අපිට ප්‍රශ්න එනකොට, ගැටලු වෙනකොට, අභියෝග එනකොට සෑහෙන්න මිනිස්සු කඩා වැටීමකට ලක් වෙනවා. ඉතින් බෲස් ලී මේ කියන කතාව පහසු ජීවිතයක් සඳහා යාඥා නොකරන්න දුෂ්කර ජීවිතයක් විඳ දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා යාචනා කරන්න. බෲස් ලී මේ කියන කතාව මේ අවුරුද්දේ මං හිතනවා මේ පළවෙනි වීඩියෝ එක ඇතුලේ ඕගොල්ලොන්ට සෑහෙන්න වැදගත් වෙයි කියලා. ඉතින් මොහොතක් නැවතිලා කල්පනා කරලා බලන්න. අපි ජීවිතේ යථාර්ථය මගහරින්න අපිට ජීවිතේ තව තවත් යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජීවිතේ යථාර්ථය කියන්නේ ප්‍රශ්න, ගැටලු, අභියෝග, සතුට, දුක, සැප මේ හැම දෙයක්ම එකතු වන තැනක්. ඔබ කල්පනා කරලා බලන්න. තමන්ගේ ජීවිතයේ යහපත් වීම පිණිස ඔබ තව තවත් පුද පූජා, බාරහාර, වතාවත් ඒ දේවල් කරනවද? එහෙම නැත්නම් ඊළඟ අවස්ථාව තුළ අපිට මුහුණ දෙන්න සිදුවෙන අභියෝග, ප්‍රශ්න, ගැටලු, දුෂ්කරතාවලට මුහුණ දෙන්න පුළුවන් ආකාරයේ ආත්ම විශ්වාසයක්, ඒ ස්වයං විනයක් ඔබ තුළ ගොඩනගා ගන්නවා කියන කාරණය තීරණය කිරීම ඔබ සතුයි. ඉතින් මම හිතනවා ජීවිතේ යහපත ප්‍රාර්ථනා කිරීම වෙනුවට දුෂ්කරතාවන් වලට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් ජීවිතේ යහපත් වීම කියන කාරණේ નિરાයාසයෙන්ම අප තුළ ගොඩනැගේ.